සංගීත අධ්‍යක්ෂ අනිරුද්ධ රවිචන්ද සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරිනි කාව්‍යා මාරන් ලබන නොවැම්බර් 10 වෙනිදා ග්‍රීසියේදී විවාහ වෙන්න යනවයි කියන්නේ ඇත්තක්ද? මුළු ඉන්දියාවම කතා වෙන මේ සූක්ෂම ආරංචියේ ඇත්ත නැත්ත මෙන්න. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා අනිරුද්ධ සහ කාව්‍යා මාරන් අතරේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා සහ ඔවුන් නොවැම්බර් 10 හෝ 11 වෙනිදා ග්‍රීසියේදී රහසිගතව විවාහ වෙන්න යනවයි කියලා. මේ කතාව එකපාරටම ලොකුවට පැතිරුණේ අනිරුද්ධගේ ඥාති මාමා කෙනෙක් වෙන ප්‍රවීණ රංගන ශිල්පී වයිජී මහේන්ද්‍රන් ලබා දුන්න YouTube සම්මුඛ සාකච්ඡාවකින් පස්සේ. එහිදී ඔහු අනිරුද්ධගේ විවාහය ගැන අදහස් දක්වලා තිබුණා. නමුත් ඇත්තටම මේක ඇත්තක්ද? නෑ. මේ වෙනකන් අනිරුද්ධ හෝ කාව්‍යා මාරන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ පවුලේ අය විසින් මේ විවාහය ගැන කිසිම නිල ප්‍රකාශයක් කරලා නැහැ. මීට කලිනුත් අනිරුද්ධ ගැන මේ වගේ එක එක කටකතා පැතිරෙද්දි ඔහු තමන්ගේ Twitter ගිණුමෙන් කිව්වේ අපෝ මේ කටකතා පන්දු යැවීම නතර කරලා ටිකක් නිදහසේ ඉන්න chill out කියලයි. ඒ නිසා නොවැම්බර් 10 වෙනිදා ග්‍රීසියේදී කරනවා කියන මේ මංගල්‍යයත් තවත් එක කටකතාවක් විතරයි. ඔබ හිතන්නේ මොකක්ද? මේ දෙන්න ඇත්තටම ගැලපෙනවා කියලා ඔබ හිතනවද? ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.